මහින්ද රාජපක්ෂ මහත්තයගේ ප්‍රධාන ආරක්ෂකයා. ඔව්. නිවිල් වන්නිආරච්චි අත්අඩංගුවට අරගෙනලු. සරලවම කියනවා නම් ඉතින් නිවිල් අත්අඩංගුවට ගන්නවා කියන්නේ මහින්ද රාජපක්ෂව ඇතුළට දැම්ම හා සමානයි. මට හිතෙන විදිහට මහින්ද මහත්තයා තමන්ගේ ගෝල බාලයෝ වගේම පවුලේ අයටත් හරි මඟ පෙන්වීමක් කරලා ඔවුන් වැරදි වැඩවලින් වළක්වාගෙන තිබුණා නම් අද වෙන විට එතුමා සමග සිටින බොහෝ දෙනෙක් හිරගත වීමේ අනතුරට ලක්වීමෙන් වළකිනවා. දරුවන්ට හරි මඟ නොපෙන්වූ පියෙකු හා සමානයි මහින්ද. අද එතුමාගේ බොහෝ හිතවතුන් නිදි නැතුව බියෙන් සිටින බව පෙනේ. මහින්ද මහතාද ඒවාට අනියම්ව වගකිව යුතුයි. ඔයාලා මොකද මේ ගැන කියන්නේ? ඔයාලගේ අදහසත් කියන්න. මහින්ද රාජපක්ෂලා මේ රටට කරපු දෙයක් නෑ නේද බැලුවහම. ලක්ෂ ගණන් කෝටි ගණන් ණය අරගෙන බිලියන ගණන් ට්‍රිලියන ගණන් ණය අරගෙන ඒ වගේම වැඩි කොටසක් මෙයාලගේ බැංකු පොත්වලට ළමයිගේ බැංකු පොත්වලට යාන වාහන මිල මුදල් කොච්චරනම් එයාලා එකතු කරගෙන තියෙනවද? එහෙම කරලා අපිට මොනවද එයාලා දීලා තියෙන්නේ? එයාලා හොරා කාපු දේවල් වැඩි නේද? මේ ආණ්ඩුව අපි වෙනුවෙන් කරන දේවල් ඒ අතින් බැලුවහම ගොඩාක් වටිනව නේද? ඔයාලගේ අදහස මොකක්ද ඒ ගැන? මට නම් හරිම සතුටුයි මේ ආණ්ඩුව අපි ගැන හිතන විදිහට මිනිස්සු වෙනුවෙන් කරන කියන දේවල් ගැන. ඔයාලටත් එහෙමද? ඔයාලගේ අදහසත් කියන්නකෝ බලන්න. මේ ආණ්ඩුව ගැන නම් ආයේ කතා දෙකක් නැහැ. මං නම් හිතන්නේ තව අවුරුදු 5ක් යද්දි මේ ආණ්ඩුව අපිව ලෝකේ තියෙන හොඳම රටක් බවට පත් කරලා තියයි. අපිත් සතුටින් ඉඳී නේද එතකොට?